welcome back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව හරිම ආදරෙන් පිළිගන්නවා. එන්නකෝ අද මාත් එක්ක හන්තානේ බර්ඩ් පාක් එකට ගිහින් එන්න යන්න. මේක එක්කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක උනේ 800යි. මහනුවර හන්තාන කඳුපන්තියේ තියෙන හරිම ලස්සන නිස්කලංක තැනක් විදිහට අපිට මේ හන්තාන බර්ඩ් පාක් එක කියන්න පුළුවන්. මේ හන්තාන බර්ඩ් පාක් එකේ ලංකාවේ පක්ෂීන් විතරක් නෙවෙයි මුළු ලෝකෙ පුරාම ඉන්න විදේශීය පක්ෂීන් රසක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක නිර්මාණය කරලා තියෙන ස්වභාවික පරිසරයට ගොඩක් සමාන විදියට. මෙතන තියෙන විශේෂම දේ තමයි අපිට කුරුල්ලෝ ළඟට ගිහිල්ලා කැම දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆොටෝස් වීඩියෝස් එහෙමත් අපිට ගන්න පුළුවන්. කුරුල්ලන්ගේ සද්ද වලින් වටවන මේ වගේ පරිසරයක ඉන්නකොට හිතට පුදුම තරම් සැනසීමක් දැනෙන්නේ. හන්තාන තියෙන සිලෝන් ටී මියුසියම් එකටත් ගියා. ඒකේ එක්කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක උනේ 200යි. බලන්නකෝ එහෙනම් ඔයාලත් මියුසියම් එකේ මොනවද තිබුණේ කියලා. ඉස්සර තේ හදන්න පාවිච්චි කරපු ගොඩාක් බාන්න ඒ විදිහටම එතන තිබුණා. ඔයාලත් ඉතින් හන්තාන බර්ඩ් පාක් එක බලන්න ගියොත් මෙතනට යන්න අමතක කරන්න නම් එපා. ටී පෙට්‍රි කැෆේ එකකුත් තියෙනවා. අපි ඉතින් එතනටත් ගියා. අපි ගෙදර බොන සාමාන්‍ය තේ වලට වඩා ඇත්තටම මෙතනින් තේවල ඇත්තම රහ ගන්න පුළුවන් අපිට. ඔයාලා පස්සේ කියනවා නම් මෙන්න මෙතනින් බහැලා මෙතනින් උඩට යන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට සිලෝන් ටී මියුසියම් එකයි හන්තාන බර්ඩ් පාක් එකයි දෙකම බලා ගන්න පුළුවන්. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම් තවත් ලස්සන